අයිබෝවන් පුංචි දුවේ පුතේ. ඉතින් ලැබුවා වූ මේ අලුත් අවුරුද්ද මගේ පුංචි දුවලා පුතාලට ඔයාලගේ පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ශිෂ්‍යත්ව චක්‍රේ වැඩ අල්ලන නැකත සම්මන්ත්‍රණය අපි ආරම්භ කරමු. ඉතින් පුංචි දුවේ පුතේ වෙනදට වඩා අද මේ සම්මන්ත්‍රණයේ පොඩි වෙනසක් තියෙනවා. වෙනදා අපි Zoom මාධ්‍යයෙන් මේ සම්මන්ත්‍රණය කරන්නේ සීමිත පිරිසකට විතරයි, එතකොට වාඩි වෙන්න පුළුවන්. හැබැයි අද ශිෂ්‍යත්ව චක්‍රේ ශාක්‍ය සර් කියන මගේ YouTube channel එක හරහා ලංකාවේ ඕනම දරුවෙක්ට මේ සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පුංචි දුවේ පුතේ ඔයාලට ප්‍රශ්න පත්‍රය ලැබිලා තියෙනවා. මේක පුංචි ප්‍රශ්න පත්‍රයක්, ගණිත ගැටළු ප්‍රශ්න පත්‍රයක්. ගණිත ගැටළු 10ක් තියෙනවා. එකිනෙකට වෙනස් ගණිත ගැටළු 10ක් තියෙනවා. මේ ගණිත ගැටළු 10 හදන කෙටි ක්‍රම මොනවද කියලායි අද මේ වැඩ අල්ලන නැකතේදී අපි ඉගෙන ගන්නෙ. හරි. ගන්න ප්‍රශ්න පත්‍රය කියවන්න. වෙළඳ සැලක තීන්තටින් තොගයක් ත්‍රිකෝණාකාර රටාවකට ගොඩ ගසා ඇත. එහි යටම පේලියේ ටින් 7ක් තිබේ නම් එහි ඇති මුළු ටින් ගණන කීයද කියලායි අපෙන් අහන්නේ. ඉතින් පුංචි දුවේ පුතේ එක විනාඩියක් අරගෙන මේ අලුත් අවුරුද්දේ පළවෙනියටම හදන ගණිත ගැටලුව විදියට වැඩ අල්ලන නැකතේ හදමු බලන්න මේ ගණිත ගැටලුව. හදලා නැතිනම් හදන්න මේ ගණිත ගැටලුව. අපේ පළවෙනි යටම YouTube එකේ තියෙනවා සම්මන්ත්‍රණයක වීඩියෝ එකක් දාලා. ඒ සම්මන්ත්‍රණයට සහභාගී වෙච්ච පොඩ්ඩෙක් ඉන්නවා නම් පුළුවන් වේවි මේක ඊටාම ලේසියෙන් හදන්න. හරි. තවමත් හැදුවේ නැති දරුවෙක් ඉන්නවා නම් ඔන්න අද පුළුවන් YouTube එක හරහා මේ සම්මන්ත්‍රණය යන නිසා වීඩියෝ එක නතර කරලා හදන්න. හදලා බලන්න කොහොමද මේ ගණිත ගැටලුව හදන්නේ කියලා. පුංචි දුවේ පුතේ අපිට කියනවා වෙළඳ සැලක තීන්තටින් තොගයක් ත්‍රිකෝණාකාර රටාවකට මෙන්න මේ රටාවට ගොඩ ගහලා තියෙනවලු. මේකේ යටම පේලියේ තීන්තටින් 7ක් තියෙනවලු. එහෙනම් මුළු තීන්තටින් ගණන අහන්නේ මේ ගොඩේ තියෙන 7යි. ඔයාලා මේක කොහොමද හැදුවේ? සමහර විට මේ විදිහට රූප සටහනම ඇඳලා ගාන හොයන්න ඇති. යටම පේලියේ 7යි, ඊගාව පේලියේ 6යි, ඊට පස්සේ පේලියේ 5යි. මෙන්න මේ ආකාරයෙන් හදපු අය ඇති. හැබැයි මම දැන් කියලා දෙනවා මේ ආකාරයෙන් නැතුව කෙටි ක්‍රමයකින් කොහොමද මේ ගණිත ගැටලුව විසඳන්නේ කියලා. බලා ගන්න පුංචි දුවේ පුතේ අපිට කියන්නේ තින් තියෙනවා 7ක්. අපි එකටම කරන්නේ මෙන්න මේ ටින් ගණන ගුණ කරගන්නවා ඊට එකක් එකතු කළාම එන සංඛ්‍යාවෙන්. ටින් ගණන ගුණ කරගන්නවා ඊට එකක් එකතු කරාම එන සංඛ්‍යාවෙන්. ඉක්මනට දාන්න බලන්න. 6 වරක් 8 කීයද කියලා කමෙන්ට් එකට දාන්න. කමෙන්ට් එකට 6 වරක් 8. හරිම ලේසි. කීයද?
56යි. දැන් මොකද කරන්නේ? මෙන්න මේ ආපු පිළිතුර ඒ කියන්නේ 56 කියන පිළිතුර දෙකෙන් බෙදා ගන්නවා. 56 දෙකෙන් බෙදුවාම කීයද කියලා දාන්න බලන්න කමෙන්ට් එකක්. කීයද? 28යි. මෙන්න පැටවුනේ උත්තරේ. මේ කියපු තීන්ත ටින් ගොඩේ කොච්චරක් තියෙනවද? තීන්ත ටින් 28ක් තියෙනවා. මුළු ටින් ගණන 28යි. ආය අර විදිහට රූප සටහන් ඇඳලා හදන්න ඕනේ නැහැ. පියවර දෙකයි හරිම ලේසි සටහන් කරගන්න. අවබෝධ වුණේ නැතිනම් මම කිහිප වතාවක්ම කීවා ඔයාලට පුළුවන් නැවත වතාවක් සම්මන්ත්‍රණය ඉවර වෙලා ආයෙ වතාවක් මේ වීඩියෝ එක බලන්න. සටහන් කරගන්න වැරදි අය අපේ අලුත් අවුරුද්දේ මේ ලැබපු අලුත් අවුරුද්දේ පළවෙනි ගණිත ගැටලුව ඔන්න සාකච්ඡා කරලා ඉවරයි. අපි යමු දෙවෙනි ගණිත ගැටලුවට. සමන් සංඛ්‍යාවක් සිටුවේය. එයට 12ක් එකතු කර 5ක් අඩු කර විට පිළිතුර දෙකක් අඩු කර විට පිළිතුර දෙකෙන් ගුණ කළ විට 28ක් නම් ඔහු සිතූ සංඛ්‍යාව කීයද කියලා අපෙන් අහන්නේ. මේ ගැටලුවට අපි මොන ගැටලුවක් කියලාද කියන්නේ? රිවර්ස් ගැටලුවක්. ඒව නැත්තම් අපිට මේකේ පස්සෙන් පස්සටයි යන්න ඕනේ. මොකද්ද පුතේ පස්සෙන් පස්සට යනවා කියන්නේ? මෙහෙම ගැටලුවකදී අපි හදලා තියෙන එක පිළිවෙලට ආපස්සට එන්න ඕනේ. එතනදී එකතු කරලා තියෙන සංඛ්‍යා අඩු කරනවා, අඩු කරලා තියෙන සංඛ්‍යා එකතු කරනවා, ගුණ කරලා තියෙන සංඛ්‍යා බෙදනවා, බෙදලා තියෙන සංඛ්‍යා ගුණ කරනවා. බලන්න සමන් සංඛ්‍යාවක් සිටුවේය. එයට 12ක් එකතු කර 5ක් අඩු කර ලැබෙන පිළිතුර දෙකෙන් ගුණ කර විට 28යිලු. අපෙන් ආන්නේ මෙන්න මේ සමන් සිතපු සංඛ්‍යාව කීයද කියලා. අපි මොකද කරන්නේ? 28 දෙකෙන් ගුණ කරලායි තියෙන්නේ. එහෙනම් දෙකෙන් ගුණ කරාමයි 28 ඇවිල්ලා තියෙන්නේ. අපි 28 බෙදනවා දෙකෙන් ඒ වෙනකොට. 28 දෙකෙන් බෙදනවා. මේ අඩු කරපු 5 එකතු කරනවා. මේ එකතු කරපු 12 අඩු කරනවා. එතකොට මෙන්න මේ සමන් හිතපු සංඛ්‍යාව අපිට ලැබෙනවා. 28 දෙකෙන් බෙදපුවාම කීයද පැටවුනේ? උත්තරේ 14යි. 14ට 5ක් එකතු කරමු. 14ට 5ක් එකතු කරලා 12ක් අඩු කරමු. 14ට 5ක් එකතු කළාම කීයද? 14ට 5ක් එකතු කරාම 19යි. ඒකෙන් අඩු කරනවා 12ක්. මෙන්න 19න් 12ක් අඩු කරාම අපිට එනවා පිළිතුර 7යි. සමන් හිතපු සංඛ්‍යාව මොකද්ද? 7. සටහන් කරගන්න.
වැරදි නම් සටහන් කරගන්න. හරි නම් හරියක් දාලා හරි කියලා කමෙන්ට් එකක් දාන්න. හරි. සටහන් කරගන්න බැරි වෙන අය වීඩියෝ එක ස්ටොප් කරලා සටහන් කරගන්න ඕනේ. එන්න පුංචි දුවේ පුතේ ඊගාව ගණිත ගැටලුවට. 80ත් 90ත් අතර ඇති ඉරට්ට සංඛ්‍යා සහ ඔත්තේ සංඛ්‍යා ගණන පිළිවෙලින් ලියන්න කියලා කියන්නේ. ඉස්සෙල්ලා මට කියන්න ඉරට්ටේ ඔත්තේ මේ දෙකේ වෙනස මොකක්ද? ඉරට්ටේ සංඛ්‍යා සහ ඔත්තේ සංඛ්‍යාවල වෙනස තමයි ඉරට්ටේ සංඛ්‍යාවක් අපිට ඉතුරු නැතුව දෙකෙන් බෙදන්න පුළුවන්. හැබැයි ඔත්තේ සංඛ්‍යාවක් දෙකෙන් බෙදීමේදී ඉතුරු වෙනවා එකක්. ඒක තමයි ඉරට්ටේ සහ ඔත්තේ වල වෙනස. මේක හරියටම දෙකෙන් බෙදන්න බෑ. මේක දෙකෙන් බෙදන්න පුළුවන්. ඊගාවට අපිට කියන්නේ 80ත් 90ත් අතර කිව්වහම මොකද වෙන්නේ? අහලා තියෙනවද මෙන්න මේ කවිය? තෙක් කිව්වොත් ඔක්කොම එයි දක්වා නම් අග නැති වෙයි අතර ආවොත් ඉන්නවරයි මුල අග දෙක නැති වී යයි. එනම් පුතේ 80 ගන්නෙත් නැහැ අපි 90 ගන්නෙත් නැහැ. ඒ අතර තියෙන ඉරට්ටේ සංඛ්‍යා සහ ඔත්තේ සංඛ්‍යායි අපි හොයන්න ඕනේ. හරි. 80 ගන්න නැත්නම් ඊගාවට තියෙන්නේ 81 නේ. 81 ඔත්තේද ඉරට්ටේද? 81 දෙකෙන් බෙදුවාම 40යි ඉතුරු එකයි. එහෙනම් ඔත්තේ. 82 නම් ඉරට්ටේ. සංඛ්‍යාවක් කර සංඛ්‍යාවක් මේක මාරු වෙනවා. 83 ඔත්තේ 84 ඉරට්ටේ 85 ඔත්තේ 86 ඉරට්ටේ 87 ඔත්තේ 88 ඉරට්ටේ 89 ඔත්තේ 90 ගන්නවද? 90 ඉරට්ටේ. නමුත් අපි 90 ගන්නෙ නැහැ. අපෙන් අහන්නේ ගණන පිළිවෙලින් ලියන්න. එහෙනම් පුතේ ඔයාලා ලියන්න ඕනේ ඉරට්ටේ සංඛ්‍යා 4යි ඔත්තේ සංඛ්‍යා 5යි. කවුරු හරි මෙහෙම ලියලා තියෙනවා 5යි 4යි. හරිද මේක වැරදිද? මේක වැරදි. හේතුව මොකද්ද? අහන්නේ පිළිවෙලින් ඉරට්ටේ ඔත්තේ. එහෙනම් මෙතන ඉස්සරහින් අඩුම ලියලවත් තියෙන්න ඕනේ ඔත්තේ ඉරට්ටේ කියලා. එහෙම නැතුව නිකම්ම 5යි 4යි කියලා දාලා තිබ්බොත් වැරදි. හරි. මේක සටහන් කරගන්න ලොකුවට දෙයක් නැහැ. කාට හරි අවශ්‍ය නම් වැරදුනා නම් මේ ටික පිළිවෙලට ලියා ගන්න. අමතක කරන්න එපා. අතර කියලා කිව්වොත් මුල ඉලක්කමයි අග ඉලක්කමයි අතෑරලා දානවා. මුලයි අගයි දෙකම අපි ගන්නෙ නැහැ. ඉතින් මොකද මේ පාර අවුරුද්දට කරේ? ඇඳුම් ගත්තද? අවුරුදු උත්සව වලට ගියාද? නැත්නම් දැන් අවුරුදු උත්සව මම දන්න තරමින් පාසල් රැසක අවුරුදු උත්සව තිබ්බා. නේද? ගිය සතියේ සිකුරාදා යන්නේ 11 වෙනිදා. 11 වෙනිදා පාසල් රැසක තිබුණා නේද අවුරුදු උත්සව?
කො බලන්න තමන්ගේ ඉස්කෝලේ අවුරුදු උත්සවයට ගියාද? ගියා නම් දාන්න කමෙන්ට් එකක්. ඔව් අපි ගියා. මොනවද වින් කරේ? මොනවද තරඟ වලට හිටියේ? තරඟ වලට ඉන්න ඕනේ. අවුරුදු උත්සවයකට යන්න. ගිහිල්ලා ඒ තරඟ වලට ඉන්න. ඉඳලා ජයග්‍රහණය කරන්න. ඒකල තෑගි ගොඩක් අරගෙන ගෙදර එන්න. නෑ ගම්මයි. මොනවද රස කැවිලි ගෙවල් වල හැදුවද? හරි. ඒ වැඩ තමයි අපි අවුරුදු කාලෙට කරන්නේ නේද? අවුරුදු කාලෙට අපි මොකද කරන්නේ? ගෙවල් අලුත් කරනවා, මකුළු දැල් කඩනවා, අතු ගානවා, සමහර ගෙවල් තීන්ත ගානවා, තනකොළ කපනවා, අස් කරනවා, ඔය වගේ දේවල්. ඊට අමතරව කැවිලි ಜಾති හදනවා. මොනවද හදන කැවිලි? කොකිස්, ඊට පස්සේ මුන් කැවුම්, කොණ්ඩ කැවුම්, අතිරහ, ආස්මි, අලුවා, ඔය වගේ මට කියවුන්නේ නැති දේවල් තියෙනවා නම් දාගෙන යන්න. ඔන්න ඔයාගේ කැවිලි මේසයක් අපි හදනවා, සූදානම් කරගන්නවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? නෑගම් යනවා. නෑදෑයන්ගේ ගෙවල් වලට අපි යනවා. එයාලගේ ගෙවල් වලින් අපිට එනවා. මම දන්නවා පුංචි දුවල පුතාලා හරි කැමති නෑගම් යන්න. ඇයි නෑගම් ගියාට පස්සේ වඳිනකොට කීයක් හරි දෙනවනේ නේද? වඳිනකොට gift එකක් හරි මොනවා හරි හම් වෙනවා. නැත්නම් සල්ලි කීයක් හරි හම් වෙනවා. ඔයාලා වැඩියෙන්ම බලාපොරොත්තු වෙන්නේ මොනවා? සල්ලි කීයක් හරි නේ. ගොඩක් අය සල්ලි කීයක් හරි තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වඳිනකොට එතනදි ගනුදෙනුවක් වෙනවා. මේ වගේ සිරිත් විරිත් චාරිත්‍ර රැසකින් පිරුණ දෙයක් තමයි මේ අලුත් අවුරුද්ද කියලා කියන්නේ. ඉතින් මේකෙදී අපි මේ සම්මන්ත්‍රණය කරන්නේ ගනුදෙනු කිරීමේ නැකත අරමුණු වැඩ ඇල්ලීමේ නැකත අරමුණු කරගෙන. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය. මේකේ වැඩ ඇල්ලීම කියන එක අරමුණු කරගෙන අපි මේම ගණන් හදනකොට ඔයාලගේ තාත්තා මොකද කරන්නේ? තාත්තා ගිහිල්ලා වත්ත පල්ලහ පුංචි පැලයක් හිටවලා ඒකට වතුර දාලා එයාලා එහෙම වැඩ කරනවා. තම තමන් කරන ශේෂ්ත්‍රයේ වැඩක නිරත වෙනවා මේ වෙලාවේ. ඒකට තමයි අපි වැඩ ඇල්ලීමේ නැකත කියලා කියන්නේ. එන්න ඊගාව ගානට. කකුල් 3 මේසයක් වටා කකුල් 4 පුටු 4ක් තිබේ නම් ඒ මුළු කකුල් ගණන. පුතේ 3 මේසයක් වටා 4 කකුල් 4 පුටු 4ක් තියෙනවලු. අපි එකටම බලමු. පුටු වල කකුල් ගණන 4 වරක් 4 16යි. කකුල් 3 මේසේ කකුල් 3මයි. එහෙනම් අපි 16ට එකතු කරනවා අර මේසේ කකුල් 3. එතකොට පිළිතුර 19යි. හරි අය දාන්න, වැරදි අය හදාගන්න. මේක නම් හරිම සරල ගානක්. හරි. එන්න ඊගාව ගානට ඇපල් ගෙඩි 9ක් ඇති කවර 3ක්ද ඇපල් ගෙඩි 4ක් ඇති කවර 7ක්ද තිබේ නම් ඇති මුළු ඇපල් ගෙඩි ගණන අහනවා. අපි මේ දෙකේ වෙනම හොයාගෙන එකතු කරලා බලමු. ඒකත් සරල ගැටලුවක්. එන්න ඇපල් ගෙඩි 9ක් ඇති කවර 3ක්. 9 වරක් 3 අපි ඒක හදමු. ඇපල් ගෙඩි 4ක් ඇති කවර 7ක්. මේ දෙකේම තියෙන ඇපල් ගෙඩි ගණන අහන්නේ. 9 වරක් 3 කීයද? 27යි. 4 වර 7 කීයද? 28යි. මේ දෙක එකතු කරමු. බලමු. 7යි 8යි එකතු කරාම 15යි. 5 දැම්මා. මේ එක මෙතෙන්ට එකතු කරා 2යි 2යි 4යි 1යි 5යි. එහෙනම් ඇපල් ගෙඩි 55ක් මෙතන තිබිලා තියෙන්නේ. ඇපල් ගෙඩි 55යි.
වැරදි නම් සටහන් කරගන්න. හරි නම් හරි කියලා දාන්න. පුතේ මම මේ ගණන් හදාගෙන යනකොට මේක සටහන් කරගන්න කියලා ඊළඟ ගැටලුවට යන අතරට මේක සටහන් කරගන්න වෙලා මදි වුණොත් මොකද කරන්නේ? වෙලා මදි වුණොත් ප්‍රශ්නයක් නැහැ. වීඩියෝ එක ස්ටොප් කරන්න පුළුවන්. වීඩියෝ එක ස්ටොප් කරලා අනිවාර්යෙන් මේක ලියාගෙන ඊගාව ගැටලුවට යන්න. එහෙම කරන්න. එතකොට පිළිවෙලයි. නැත්තම් මේකේ භාගයයි ඊගාව ගැටලුවේ භාගයයි ඊගාව ගැටලුවේ භාගයයි අන්තිමේට මොකක්ද ලියුවේ කියලාවත් දන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යෙන් සටහන පිළිවෙලට හදාගෙන යන්න. නැවත වතාවක් බලනකොට මගේ පුංචි දුවලා පුතාලාට මේක අවබෝධ කරගන්න පුළුවන් විදියට. පැහැදිලිනේ? අපි යමු ඊගාව ගන්නට. කසුන් ළඟ වෙරළු ගෙඩි 21ක්ද සඳුන් ළඟ වෙරළු ගෙඩි 9ක්ද ඇත. දෙදෙනා ළඟ ඇති වෙරළු ගෙඩි සමාන වීමට කසුන් සඳුන්ට කීයක් දිය යුතුද? බලමු. කසුන් ගාව තියෙනවා වෙරළු ගෙඩි 21ක්. සඳුන් ගාව තියෙනවා වෙරළු ගෙඩි කීයක්ද? 9ක්. අපෙන් අහන්නේ මේ දෙක සමාන වෙන්න නම් මේ වැඩියෙන් තියෙන කසුන් අඩුවෙන් තියෙන සඳුන්ට තව ගෙඩි කීයක් දෙන්න ඕනද කියලා. කොහොමද මේ ගැටලුව හදන්නේ? මේකත් හරිය ලේසි. කොහොමද හදන්නේ? පුංචි දුවේ පුතේ මේ වගේ ගැටලුවක් තිබුණොත් හරිම ලේසියෙන් හදන්න පුළුවන් ක්‍රමය තමයි එකටම ඔයාලා පළවෙනි පියවර විදියට කරන්න ඕනේ වැඩියෙන් තියෙන තැනින් අඩුවෙන් තියෙන ගාන අඩු කරගන්න. 21න් 9ක් අඩු කරාම 12යි. ඒකෙන් කියවෙන්නේ නැහැ කසුන් සඳුන්ට ගෙඩි 12ක් දුන්නොත් මේ දෙක සමාන වෙනවා කියලා. ඇයි ඒ? කසුන් සඳුන්ට ගෙඩි 12ක් දුන්නොත් මෙයා ගාව තියෙන ගෙඩි ගාන 12 වෙලා මෙයා ගාව තියෙන ගෙඩි ගාන 9 වෙනවා. නැවත වතාවක්. සෝරි 21 වෙලා ඒක 9 වෙනවා. ඒතර සමාන නැහැ. අපි කරන්න ඕනේ මොකද්ද? මේ එන පිළිතුර මෙන්න මේක බෙදනවා දෙකෙන් 6යි. කසුන් සඳුන්ට ගෙඩි 6ක් දුන්නොත් දෙදෙනා ගාවම තියෙන ගෙඩි ගණන සමාන වෙනවා. අපි පොඩ්ඩක් බලමු දෙක සමාන වෙනවද කියලා. කසුන් ගාව තියෙන එකෙන් 6ක් අඩු වෙනකොට මෙයාට 6ක් එකතු වෙනවා. මෙයාගේ ගාන එනම් 15 වෙනකොට මෙයාගේ ගානත් 15 වෙනවා. දැන් දෙන්න ගාව ගෙඩි ගණන සමානයිනේ. එහෙනම් උත්තරේ කීයද? මෙන්න උත්තරේ 6යි. දාගන්න. ඉක්මනින් ලියා ගන්න. කෝ බලන්න සම්මන්ත්‍රණයේ මැද්දෙන් ගිහිල්ලා ආහාර අනුභවයෙන් එකතු කරලා ආපු ළමයි ඉන්නවනේ සම්මන්ත්‍රණයේ මැද්දෙන් දුවලා ගිහිල්ලා කිරිබත් කටක් කාලා ආවා නේද? දන්නවා ඉන්න අමාරුයි නේ. අරහි කැවිලි වල සුවඳ එනකොට රස්නෙන් හදපු කිරිබතේ සුවඳ එනකොට අරහෙන් ප්‍රතිඥාපත්තු වෙනකොට දැන් කණ්ඩ කියලා තමයි බඩ කියන්නේ. කෑලා ආවේනේ. හරි. මෙතනින් එහාට ගණන් ටික හදාගෙන යමු. කිරිබත් කාලා ගණන් හදනකොට නිදිමත එනවා හැබැයි. කිරිබත් කාලා වැඩ කරනකොට නිදිමතක් එනවා නේ. නිදිමත හැදෙන්නේ නැහැ ගණන් හදනකොට. හරියට ඔළුව උස්සගෙන නිවැරදිව
ගණන් ටික හදාගෙන යනවා නම් නිදිමත ඉන්නේ. කිරිපත් කෑවා වගේ නෙමෙයි අපිට තව ගණන් කීපයක් තියෙනවා හදන්න. හරි. එන්න ඊගාව ගණිත ගැටලුවට. රූප සටහනක් දීලා තියෙනවා. හරිම ලේසි ගානක්. හරිම ලේසි ගණිත ගැටලුවක්. මෙන්න මෙහෙම ත්‍රිකෝණයක රූප සටහනක් දීලා තියෙනවා. මේක බෙදලා තියෙනවා 1 2 3යි 4යි. කොටස් 4කට බෙදපු මෙන්න මේ ත්‍රිකෝණාකාර රූප සටහන. අපි ත්‍රිකෝණාකාර කියන වචනේ අයින් කරලා මේකට රූප සටහන කියලාම කියමු. මෙන්න මේ 4කට බෙදලා තියෙන රූප සටහන ඇතුලේ තියෙන මුළු ත්‍රිකෝණ ගණනයි පුතේ අපෙන් අහන්නේ. මුළු ත්‍රිකෝණ ගණන. අපිට මේකේ ත්‍රිකෝණ කීයක් පේනවද? 1 2 3 4යි. ලොකු එකක් තියෙනවා 5යි. 5යි නේද? ත්‍රිකෝණ 5යි නේද මේකේ? නැහැ වැරදි. බලන්න. මේ ගණිත ගැටලුව හදද්දී මෙන්න මෙහෙම අංකණය කරගන්නවා. කොහොමද? මේ විදිහට අපි අංකණය කරගන්නවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ ටික එකතු කරගන්නවා. 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 එකතු කිරීම 4 කියලා. 1 2 3යි 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 6යි 4යි 10යි. මේ රූප සටහන ඇතුලේ මුළු ත්‍රිකෝණ කීයක් තියෙනවද? මේ රූප සටහන ඇතුලේ මුළු ත්‍රිකෝණ තියෙනවා 10ක්. මේක හරිම ලේසි. සටහන් කරගන්න කාට හරි සටහන් කරගන්න බැරි වුණා නම් කළා අපි යමු ඊගාව ගාවට. අපිට තවත් ඉතුරු වෙලා තියෙනවා ගණිත ගැටලු 3ක්. එන්න ඊගාව ගණිත ගැටලුවට. ඒකක් තියෙන්නේ පුතේ රූප සටහනක්. ඒකෙත් තියෙන්නේ රූප සටහනක්. බලන්න. මෙහෙම සමචතුරස්‍රයක් සමානව තවත් සමචතුරස්‍ර විදියට හැදෙන්න බෙදලා තියෙන රූප සටහන. අපෙන් අහන්නේ මෙන්න මේ රූප සටහන ඇතුලේ සමචතුරස්‍ර කීයක් තියෙනවද කියලා. කොහොමද අපි මේක හදන්නේ? 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි ලොකු එකයි 10යි. හරිනේ? 10යිද මේකේ පිළිතුර? නැහැ. මේක හදන්නත් තියෙනවා පුතේ ක්‍රමයක්. කොහොමද මේක හදන්නේ? මෙන්න මේවට අපි දාගෙන යමු අංක 1 2 3. දැන් මොකද කරන්නේ? ඒ සංඛ්‍යාවෙන්ම ගුණ කරගන්නවා. 1 1න් 2 2න් 3 3න් එක් වරක් 1 1යි දෙවරක් 2 4යි තුන් වරක් 3 9යි. 9යි 4යි 13යි මේ ටික එකතු කරගන්න ඕනේ. 9යි 4යි 13යි 13යි 1යි 17යි. මේ රූප සටහන ඇතුලේ මුළු සමචතුරස්‍ර තියෙනවා කීයක්ද? 14ක්. සටහන් කරගන්න. ඉක්මනට සටහන් කරගන්න. අපිට තව ඉතුරු වෙලා තියෙනවා මේ වැඩ අල්ලන නැකත සම්මන්ත්‍රණ ප්‍රශ්න පත්‍රයේ ගණිත ගැටලු 2ක් හදන්න. බලන්න 9 වෙනි ගාන. මීටර් 5ක් උස කණුවකින්
මීටර 25ක හිවණැල්ලක් වැටෙන මොහොතක මීටර 3ක් උස කණුවකින් වැටෙන හිවණැල්ලේ දිග සොයන්න. හරි. එක පැත්තකින් බැලුවොත් සංකීර්ණයි කියලා හිතෙනවා. හැබැයි මට නම් මේ ගැටලුව ලේසි. බලමු. මෙහෙම තියෙනවා කණුවක්. මේ කණුවේ උස මීටර 5යි කියමුකෝ. මේකේ හෙවණැල්ල වැටෙනවා කොච්චරක් දුරටද? මීටර 25ක් දුරට. මෙහෙම වැටෙනවා. එතනම තියෙනවා තව මෙන්න මේ හරියට වෙන්න අපි මේ හරියෙන් දාගමු. මීටර 3ක කණුවක්. අපෙන් අහන්නේ මේකේ හෙවණැල්ල කොච්චරක් මේ වෙලාවේ වැටෙනවද කියලා. හරි. පුතේ මීටර 5ක කණුවක සෙවණැල්ල වැටෙන්නේ මීටර 25ක් නම් අපි එකටම කරන්නේ 25 පහෙන් බෙදලා මීටර 25 මීටර 5න් බෙදලා 1 මීටරයකට වැටෙන හෙවණැල්ල බලමු. 25 පහෙන් බෙදුවාම 5යිනේ. එහෙනම් 1 මීටරයක් තිබුණා නම් මීටර 5ක් දුරට හෙවණැල්ල වැටෙනවා. මීටර 5ක් තියෙන නිසා තමයි 25ක් දුරට හෙවණැල්ල වැටෙන්නේ. හරි. 1 මීටරයකට මීටර 5ක හෙවණැල්ලක් නම් මීටර 3කට මීටර 5 හෙවණැලි කොහොමද වැටෙන්නේ? 3 වරක් 5 15යි. මීටර 15ක හෙවණැල්ල මේ මොහොතේ මේ මීටර 3 කණුවට වැටෙනවා. පැහැදිලිද? 25 මීටර 5 කණුවට මීටර 25යි හෙවණැල්ල, මීටර 3 කණුවට එනම් මීටර 15ක හෙවණැල්ලක් මේ මොහොතේ වැටෙනවා. හරි. සටහන් කරගන්න නොතේරුණා නම් නැවත බලන්න. හරි. එන්න අන්තිම ගානට 10 වෙනි ගානට සමචතුරස්‍රාකාර ඉඩමක් වටා කම්බි කණු 20ක් සිටුවා ඇත. එහි එක පැත්තකින් බලන විට පෙනෙන කණු ගණනයි අහන්නේ. ඒ කියන්නේ මෙහෙම තියෙනවා සමචතුරස්‍රාකාර ඉඩමක්. එක පැත්තකින් බලනකොට කණු කීයක් පේනවද කියලා අහන්නේ. මේකට කියනවා ද්විගණන දෝෂ ගැටලු කියලා. අපිට මේ පැත්තෙන් බලනකොට මේ මුළු දෙක මුළු විදියට පේනවා. වගේම මේ පැත්තෙන් බලනකොට මේ මුල්ල පේනවා. මේ පැත්තෙන් බලනකොට නැවත මේ මුල්ල පේනවා. මේක අපි එහෙම ගණන් කරොත් ඒ කියන්නේ අපි මේ පැත්තේ ඉඳන් ගණන් කරලා කණු ගානට, මේ පැත්තේ ඉඳන් ගණන් කරලා කණු ගානට, මේ පැත්තේ ඉඳන් ගණන් කරලා එන කණු ගානට, මේ පැත්තේ ඉඳන් ගණන් කරලා එන කණු ගානට, ඒ හතර එකට එකතු කරාම අපිට ලැබෙන්නේ ඇත්තටම මේකේ තියෙන කණු ගණන නෙවෙයි. මොකද මේකේ මේ මුළු කණු ටික දෙපාර කවුන්ට් වෙලා තියෙනවා. අපෙන් අහන්නේ මොකද්ද? මේක වටේ කම්බි කණු 20ක් හිටවලා තියෙනවා. එහෙනම් එක පැත්තක කණු කීයක් පේන්න ඕනේද? අපි මේ පැත්තේ ඉඳන් බලනකොට අපිට මේකේ කම්බි කණු කීයක් පේනවද? මොකද කරන්නේ? අර කම්මු ගණනට මුළු හතර එකතු කරගන්නවා 24යි. හේතුව පුතේ ඇත්තටම මෙතන 20ක් තිබුණාට මේ කණු හතර පැති වලින් බලනකොට
දෙපාර පේනවා. ඒක නිසා අපි මේකට එකතු කරගත්තා 4ක්. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ ආපු පිළිතුර, ඒ කියන්නේ 24 බෙදා ගන්නවා පැති 4ෙන්. 24 4ෙන් බෙදුවාම කීයද? 6යි. එහෙනම් කවුරු හරි කෙනෙක් මේකේ පැත්තකින් බැලුවොත් එයාට පේනවා කණු 6ක්. අපෙන් ඇහුවේ පැත්තකින් බලනකොට පෙනෙන කණු ගණන. හරි. ප්‍රශ්න 10ක් තිබුණා. දාන්න බලන්න හැම කෙනෙක්ම කමෙන්ට් එකක් මේ ප්‍රශ්න 10න් ප්‍රශ්න කීයක් හරිද කියලා. ප්‍රශ්න 10න් ප්‍රශ්න කීයක් හරිද කියලා දාන්න කමෙන්ට් එකක්. හරි. ඒ වගේම අවසානයේ පුංචි මතක් කිරීමක් කරනවා. අපේ ඔන්ලයින් පන්තියට තව දුරටත් සම්බන්ධ වෙලා නැති දරුවෙක් ඉන්නවා නම් මැයි මාසේ ඉඳන් සම්බන්ධ වෙන්න. අප්‍රේල් මාසේ දැම්මම ඔයාගේ නම, ශ්‍රේණිය, පාසල WhatsApp කරලා තියන්න. අපේ ඔන්ලයින් ශිෂ්‍යත්ව පන්ති යනවා, ගණිත ගැටළු පන්තිය යනවා, ඊට අමතරව සම්මන්ත්‍රණය යනවා. මේ ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න මේ දුරකථන අංකයට WhatsApp එකෙන් තමයි මැසේජ් එක දාන්න ඕනේ. normal message එකක් එව්වට ඔයාලව පන්තියට ඇඩ් වෙන්නේ නැහැ පුතේ. අනිවාර්යෙන් WhatsApp එකටයි මැසේජ් එකක් දාන්න ඕනේ. WhatsApp නැත්තම් normal එකට මැසේජ් එකක් දාලා තියන්න. WhatsApp නැති නිසා කියලා මේකට දාලා තියන්න. පැහැදිලිද? හරි. ඉතින් පුංචි දුවේ පුතේ අද දවසේ මමත් එක්ක මේ එකතු වෙලා අවුරුදු සම්මන්ත්‍රණේ, එහෙම නැත්නම් අවුරුද්දේ මේ අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමේ නැකත ඊටමත් සාර්ථකව කරගන්න එකතු වෙච්ච ඔයාලා හැමෝටම නැවත වතාවක් මම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙමෙයි, ඔයාලගේ ගෙවල් වල දෙමව්පියන්ට හැම කෙනෙක්ටම මේ ලැබපු අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් සම්මන්ත්‍රණයේ වැඩ කටයුතු මම මෙතනින් නතර කරනවා. ඉතින් පුංචි දුවේ පුතේ අවුරුදු කාලේ හරිම ප්‍රවේශමෙන් වැඩ කරන්න. මොකද එක පුංචි මොහොතක් මේ කාලයේ ඇති ඔයාගේ ඉදිරි අනාගතයේ මුළු ජීවිතේම වෙනස් කරන්න. මම දන්නවා රතිඤ්ඤා, නිලාකූරු, බඹර චක්‍ර වගේ විවිධ ගිනිකෙලි දේවල්, ගිනිකෙලි සංදර්ශන වලට ඒ දේවල් ඔයාලා ගෙවල් වලට ගෙනල්ලා ඇති. ඉතින් සමහර අය ඉන්නවා රතිඤ්ඤා මෙහෙම අතේ තියා මේවා කරන්න එපා. රතිඤ්ඤා අතේ තියන් පත්තු කරනවා, වැරදුනොත් ඒ පුංචි ඩිංග ඇති ඔයාගේ ලොකු දෙයක් වෙනස් කරන්න. සමහරව නිලාකූර පත්තු කරලා නිකම් විසික් කරනවා, පෑගුණොත් ඒ ඇති ඔයාගේ කකුල පිච්චිලා ලොකු විනාශයක් වෙන්නේ. කැල්ලුවොත් ඔයාගේ මුළු අතම පිච්චෙනවා. මේ දේවල් එක ඉතාමත්ම පරිස්සමෙන් පුංචි දුවේ පුතේ වැඩ කරන්න. ඉතින් මේ අවුරුද්ද සතුටින් සමරන්න. හැමෝටම එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා. නැවත වතාවක් සුබ දවසක්. සම්මන්ත්‍රණය ඉවරයි. සම්මන්ත්‍රණය බලලා ඉවර වෙලා තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe button එක ඔබන්න. ඒ විතරක් නෙමෙයි, දිගටම අපේ videos ගන්න නම් bell icon එක click කරන්න. ඊට අමතරව පන්තියට සම්බන්ධ වෙන්න මේ WhatsApp එකට message එක දාන්න. මේ වීඩියෝ එක තවත් ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න. කියන්න අමතක වුණා, paper එක හම්බෙලා නැත්නම් මේ වීඩියෝ එක අපේ link එකක් හරහා එන්නේ නැතුව බලලා
පේපර් එක හම්බ වෙලා නැත්තම් මේ පේපර් එක ගන්න ඕන නම් පුතේ ඒත් මේකට මැසේජ් එකක් දාන්න අවුරුදු සම්මන්ත්‍රණයේ ප්‍රශ්න පත්‍රය ලබා දෙන්න කියලා. එහෙනම් සතුටින් ඉන්න, සතුටින් ගත කරන්න. හැමෝටම සුබ දවසක්.